අයිබෝවන් SL Vibe in Canada YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දන්නවා මගේ නම චනිත්. මම ඉන්නේ කැනඩාවේ සස්කච්චුවන් කියන පළාතේ රෙජයිනා කියන සිටි එකේ. ඉතින් මගේ channel එකත් එක්ක ඔයාලා සම්බන්ධ වෙලා හිටියනම් ඔයාලා දන්නවා මේ වෙද්දී මම ළඟදී පටන් ගත්ත වීඩියෝ සීරීස් එකේ ගොඩක් important දේවල් කතා කරා. ඔයාලට කොහොමද දැන් කැනඩාවේ තියෙන තත්ත්වය කියන එක ගැන මම කතා කරා. ඊට පස්සේ ස්ටුඩන්ට් වීසා සම්බන්ධව මොනවාද වෙනස් වෙලා තියෙන්නේ, මොනවාද ඔයාලා දැනගන්න ඕනේ කියන එක කතා කරා. ඊට පස්සේ කැටගරි ඩ්‍රෝස් ගැන වෙනම මම ගොඩක් කතා කරා. කොච්චර ඉම්පෝටන්ට්ද, ඇයි කැටගරි ඩ්‍රෝස් කියන එක ඉස්සරහට වැදගත් වෙන්නේ කියන එක කතා කරා. ඊට පස්සේ ෆ්‍රෙන්ච් කියන ලැන්ග්වේජ් එක කොච්චර වැදගත්ද, ඇයි ෆ්‍රෙන්ච් ස්පීකිං අයට කැනඩාවේ ඩිමාන්ඩ් එක වැඩි කියන එක ගැන මම කතා කරා. ඊට පස්සේ AIP එකේ දැන් තියෙන සිටුේෂන් එක කොහොමද, ඒක හරහා එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය කොහොමද මොනවද කරන්න ඕනි කියන එක මම කතා කරා. ඊට අමතරව caregiver program එක ගැන කතා කරා. මොන program එකද open, මොන program එකද open නැත්තේ, මේ හැම දෙයක්ම මම ඔයාලත් එක්ක කතා කරා. ඊට අමතරව ඔයාලා හැමදාම කාලයක් තිස්සේ මගෙන් අහලා තිබුණා ඔයාලා මම අඳුරන ඒජන්සි එකක් තියනවාද, හොඳ ඒජන්සි එකක් රෙකමන්ඩ් කරන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒ සම්බන්ධව මම කලින් කියලා තිබ්බේ හැමදාම මම එහෙම ඒජන්සියක් දන්නේ නැහැ, මොකද මට රෙකමන්ඩ් කරන්න බැරි නිසා. හැබැයි දැන් මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ඒජන්සි එකක් තියෙනවා. ඒ හින්දා මම ඒ ඒජන්සි එක ගැනත් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් ඒ වීඩියෝ ඔක්කොම බලන්න. එතකොට අර ඒජන්සි එක ගැන තියෙන වීඩියෝ එකත් ඔයාලා බලන්න. ඔයාලට තේරෙයි මොනවද ඔයාලා කරන්න ඕනේ කියන එක. ඉතින් ඔය වගේ ගොඩක් දේවල් මම මේ ළඟදී කතා කරා මේ YouTube channel එක හරහා. ඉතින් මං හිතනවා අද මං කතා කරන්න යන්නේත් ගොඩක් විශේෂ දෙයක් ගැන. ඉතින් ඔයාලට සමහරලාට දකින්න ඇති Facebook feeds වල එහෙම ගොඩක් ගියා. Facebook සමහර අය fake news එකක් විදිහට දාලා තිබ්බා. කැනඩාවේ අලුත් අගමැති මාක් කානි ලොකු announcement එකක් දෙන්න යනවා කියලා temporary ස්ටුඩන්ට්ස්ලා, temporary visa holdersලා ගැන. ඉතින් ඒක අර කාලයක් තිස්සේ කරන්න තිබ්බ දෙයක්. ඒ කියන්නේ temporary residents-ලා කැනඩාවේ ගොඩක් වැඩි කියන එක මම ඔයාලත් එක්ක කතා කරා. ඒක 7.7 ගානක ලෙවල් එකක් තියෙන. ඉතින් ඒක 5% දක්වා එයාලට අඩු කරන්න ඕනේ. ඉතින් ඒ අඩු කරන ගමන් තමයි ඔය ඔක්කොම changes කරේ. ඇත්තටම ඔය ඒක අඩු කරන්න. ඉතින් දැන් මාක්කානි ඒක පොඩ්ඩක් ස්පීඩ් අප් කරන්න ඒ ප්‍රොසෙස් එක ලොකු චේන්ජස් වගේක් කරනවා සහ ඒක ඇනවුස්මන්ට් එකක් ඉස්සරහට එනවා කියන එක ගැන කියලා තියෙනවා. ඉතින් අපි බලමු මොන වගේ දේවල්ද එයා කතා කරන්න ඉන්නේ සහ මේ වගේ ලොකු චේන්ජ් එකක් දැන් ගොඩක් කට්ටිය කතා වෙන මේ ලොකු චේන්ජ් එකක් මීට කලින් වෙලා තියෙනවද මේ කැනඩාවේ ඉමිග්‍රේෂන් සිස්ටම් එක ඇතුලේ? එහෙනම් ඒ කවද්ද, ඒකයි දැනුයි කොහොමද අපිට කම්පෙයාර් කරගන්න පුළුවන් කියන එක. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේම අද මම කතා කරන්න යන්නේ මේ මාක් කානි කරන්න යන announcement එක මොකද්ද? ඒකෙන් අපිට මොනවද දැනගන්න ඕනේ සහ ඒ සම්බන්ධව අපි මොනවද කරන්න ඕනේ කියන එක තමයි මම කතා කරන්න යන්නේ. ඉතින් මුලින්ම ගත්තොත් මේක ඇත්තරම අමුතු අලුත් දෙයක් නෙමෙයි. මේක කාලයක් තිස්සේ කැනේඩියන් ගවර්න්මන්ට් එක කරන් ආපු දෙයක් තමයි මේ ස්ටුඩන්ට් වීසා අඩු කරලා, ස්ට්‍රික්ට් කරලා, ඊට පස්සේ වර්ක් පර්මිට්ස් දෙන එක අඩු කරලා, ඒකේ ලකුණු නැති කරලා, LMI වලින් හම්බෙන ලකුණු ටික CRS කෝ එකේ අයින් කරලා. ඉතින් ඔය වගේ දේවල් කරගෙන ආවේ මෙන්න මේ වගේ මේ කතා කරන්න යන දේ ගැනම තමයි. ඉතින් මුලින්ම අපි බැලුවොත් ස්ටුඩන්ට් වීසා පළවෙනි මාස 6 2025 පළවෙනි මාස 6 ඉෂුව කරපු ස්ටුඩන්ට් වීසා ගාන බැලුවොත් ගිය අවුරුද්දට සාපේක්ෂව ඒක 65%ක විතර වගේ අඩුවීමක්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති කොච්චර ස්ටුඩන්ට් වීසා ප්‍රමාණයක් අඩු කරලා තියෙනවද. ඔය 65%නොත් 150කට ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ ඉන්දියන් ඇප්ලිකේෂන්ස්. ඒ කියන්නේ වැඩිපුර දාලා තියෙන්නේ ඉන්දියන් ඇප්ලිකේෂන්. ඒ වගේම තමයි රිජෙක්ට් වෙච්ච එකෙත් 150කට එහා තියෙන්නේ ඉන්දියන් ඇප්ලිකේෂන්ස්. ඉතින් අපිට එකෙන් දැනගන්න තියෙන්නේ මම අර හැමදාම කියනවා වගේ ඔයා ස්ටුඩන්ට් වෙනවා නම් ඔයාගේ ප්‍රොෆයිල් එක හරියටම හරියන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ප්‍රොෆයිල් එක, ඔයාගේ රීසන්ස්, එතකොට ඔයාගේ SOP, ඔයාගේ ඩීටේල්ස් ඒවා ඔක්කොම හරියටම තියෙන්න ඕනේ. පොඩි හරි මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත්
වීසා රිජෙක්ෂන් එක එනවා. ඒක තමයි මේ වෙද්දි ගොඩක් ස්ට්‍රික් කරලා තියෙන්නේ මේ ස්ටුඩන්ට් වීසා ඔෆර් කරන එක. ඊට පස්සේ අනිත් එක තමයි ස්ටුඩන්ට් වීසා එද්දි මම හැමදාම කියන එක තමයි එකපාරට යුනිවර්සිටි එකක් තෝරන් මේකට එනවා කියලා හිතන්න එපා. ස්ටුඩන්ට් වීසා එනවා නම් අනිවාර්යයෙන්ම තමන්ගේ PR පාත් එකත් බලාගෙන ඊට ගැලපෙන ප්‍රොවින්ස් එකක් හොයාගෙන එන්න ඕන. ඊට පස්සේ දෙවෙනි එක තමයි work permits. දැන් මේ අවුරුද්දේ 2025 ජනවාරි ඉඳන් ජූනි වෙනකම් work permits 24050ක් විතර වගේ ඉෂුව කරලා තියෙනවා ඩීටේල්ස් වලට අනුව. ඒ කියන්නේ ඒක 2025 එකට වඩා 151ක අඩුවීමක්. ඉතින් එතනත් ඔයාලට පේනවා ඇති work permit වල ඉෂුව කරනවත් අඩුයි සහ work permit වලට දැන් තියෙන අර ඉල්ලුමත් අඩු වෙලා තියෙන හේතුව තමයි එතනින් පස්සේ PR එකක් ගැනීමේ තියෙන අමාරුව විශේෂයෙන්ම මේජර් සිටිස් වල. මොකද දැන් මම ඉන්න සස්කච්චුවන් පළාතේ මැනිටෝබා වල වගේ තාම ඇල්බර්ටා වල වගේ තාම තියෙනවා work permit එකෙන් පස්සේ PR ගන්න pathways. හැබැයි අපි ගත්තොත් වැන්කූවර්, ඒ කියන්නේ BC, ඊට පස්සේ ඔන්ටේරියෝ, ඒ කියන්නේ ටොරොන්ටෝ වල වගේ හරි අමාරුයි මේ work permit එකෙන් පස්සේ වීසා ගන්න වගේ හරියට ප්‍රොෆයිල් එක සහ ඒ අවශ්‍ය දේවල් කරගෙන තිබ්බේ නැත්නම් මොකද මාර කම්පිටිෂන් එකකුත් තියෙනවා ඒ pathways උත් අඩුයි. ඉතින් ඒ හින්දා work permit issue කරන එකත් අඩු වෙලා තියෙනවා. ඒ work permit සඳහා තියෙන competitiveness එකත් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔයාලා ඉස්සරහට එනවනම් work permit හරහා එන්න හිතන් ඉන්නවනම් හොඳට බලන්න ඔයා එන්නේ හරි province එකටද ඔයාට ඊට පස්සේ PR pathway එකක් තියනවාද කියන එක බලලා ඉන්න. ඉතින් මේක දැනටත් අඩු වෙලා තියෙන්නේ ඉස්සරහටත් අඩු වෙයිද කියලා කියන්න බෑ. අඩු වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් දැන් ඔය දෙකොල්ලෝ තමයි මේන්ලිම ඇතුළත් වෙන්නේ ටෙම්පරරි රෙසිඩන්ස්ලා කියලා කිව්වහම work permit holdersලයි ස්ටුඩන්ට් හෝල්ඩර්ස්ලයි ස්ටුඩන්ට් වීසා හෝල්ඩර්ස්ලයි තව විසිටර්ස්ලත් ඉන්නවා. ඒ කියන්නේ විසිට් කරන්න එන අයත් ඉන්න. හැබැයි ඉතින් ඒක අර ලොකු ප්‍රමාණයක් නෙමේ හින්දා මේ දෙක තමයි ලොකුවටම ඉම්පැක්ට් වෙන්නේ. ඉතින් මේකේ ඉස්සරහට ඉම්පැක්ට් වීමක් තියෙන්න පුළුවන්. මාක්කානි මොකක්ද කියන්නේ කියන එක අපි බලමු ඉස්සරහට. හැබැයි දැනටත් එයාලා කන්ට්‍රෝල්ඩ් ප්‍රොසීඩියර් එක තමයි මේ දෙක කරගෙන යන්නේ. ඉතින් ඔයාලට මම කියන්න තියෙන්නේ ඔයාලා කලබල වෙන්න එපා. ඔයාලගේ ප්‍රොෆයිල් එක හරනම් ඔයාලා හරියට ඔයාලගේ ඉස්සරහා බලාගෙන වැඩ කරනවා නම් තාම ස්ටුඩන්ට් හරහා මේ කැනඩාවට එන්න පුළුවන්. work permit එකක් හරහා එන්න පුළුවන්. හැබැයි ඔයාලා බලන්න ඊට පස්සේ ආවට පස්සේ මොකද්ද තියෙන PR පාත් එක කියන එක බලලා තමයි එන්න ඕනේ කියන එක මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඊට අමතරව 2025-2027 ප්ලෑන් එක ඉෂුව කරද්දී කැනඩා ගවර්න්මන්ට් එක හිතුවා 2027-2028 වගේ වෙද්දී 105 ලෙවල් එකට මේ ටෙම්පරරි රෙසිඩන්ස්ලාව ගේන්න පුළුවන් කියලා පර්සන්ටේජ් එක. හැබැයි දැන් බලාගෙන යද්දී ඒක එයාලට කරන්න අමාරුයි කියන එක පෙන්ලා තියෙනවා. මොකද තාමත් සෑහෙන ටෙම්පරරි රෙසිඩන්ස්ලා ප්‍රමාණයක් රට ඇතුලේ ඉන්න හින්දා තාමත් ඒ රේන්ජ් එක තියෙන්නේ 6.8 වගේ තමයි රේන්ජ් එක තියෙනවා කියන්නේ. එතකොට තව 1.8ක් ඉතුරු අවුරුදු එකමාරක් ඇතුළත අඩු කරන්න ටිකක් අමාරුයි. මෙයාලා හිතනවා 2028-29 වගේ ලෙවල් එකටත් සමහරලාට මේ කන්ට්‍රෝල් ප්‍රොසීඩියර්ස් තියන්න තියෙයි කියලා. ඉතින් එතකොට මම ඔයාලට ගිය වීඩියෝ එකේ කතා කරා 2025-28 වගේ ලෙවල් එකේ මොනවද වෙන්න පුළුවන් කියලා. ඉතින් මම ඒ කතා කරපු නම්බර්ස් වලත් ඔයාලට කතා කරේ එක්ක ඔය තියෙන ලෙවල් එකම වගේ තමයි යයි කියලා. ඉතින් ඒක හරි ඒ තියෙන ලෙවල් එකෙන් වගේ යයි. මොකද එතකොට තවත් ටෙම්පරරි රෙසිඩන්ස්ලා ප්‍රමාණය අඩු වෙන හින්දා. ඉතින් මේකත් ඔයාලා සැලකිල්ලට ගන්න ඕනේ. මොකද ඔයාලට තේරෙන්න ඕනේ ටෙම්පරරි රෙසිඩන්ස්ලා අඩු කරනවා කියන්නේ PR එකට තියෙන කම්පිටිටිව්නස් එක වැඩි වෙනවා රට ඇතුලේ. ඉතින් ඒ හින්දා ඔයාලා ඒක ගැනත් හිතන්න කියන මේ වෙලාවේ මම මතක් කරනවා. අපි බලුවොත් කැනේඩියන් ඉමිග්‍රේෂන් සිස්ටම් එකේ හිස්ටරි එක 2012 අවුරුද්දේ ලොකු චේන්ජ් එකක් වෙලා තියෙනවා සිස්ටම් එකේ. ඒ කියන්නේ 2012 ගෙත් අවුරුද්දේදී ලොකු රීසෙට් එකක් කරලා තියෙනවා මේ සිස්ටම් එකේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි 2015 දී එක්ස්ප්‍රස් එන්ට්‍රි එකක් ඇවිල්ලා මේ විදිහට කාලයක් තිස්සේ එක්ස්ප්‍රස් එන්ට්‍රි එක හරහා කැනඩාවට එන්න මිනිස්සුන්ට ගොඩක් පුළුවන් වුණේ. ඉතින් 2012 දී යාලා කරලා තියෙන්නේ ෆුල් කියන්නේ ගොඩක් ලොකු රීසෙට් එකක් කරලා තියෙනවා. ඒ රීසෙට් එකෙන් ඒ වෙලාවේ තිබ්බ ඇප්ලිකේෂන් 2,80,000ක්
අයින් කරලා දාලා අලුතෙන්ම සම්පූර්ණයෙන්ම සිස්ටම් එක පටන් අරන් තියෙනවා. ඉතින් ඒක ලොකු රීසෙට් එකක් මම හිතන්නේ 2025 ඒ වගේ ලොකු රීසෙට් එකක් යයි කියලා. හැබැයි යම්කිසි රීසෙට් එකක් වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒකට හේතුව තමයි මේ වෙලාවේ කැනේඩියන් සිස්ටම් එක ඇතුළත ඉමිග්‍රේෂන් සිස්ටම් එක ඇතුළේ තියෙන ඇප්ලිකේෂන් ප්‍රමාණය හරි අමාරුයි දරාගන්න. මොකද අඩු වෙන්නේ නැහැ. අපි දැන් කොච්චර එෆර්ට් එකක් දාලා කරත් ගවර්න්මන්ට් එක මොන මේක දැම්මත් ඒ ඇප්ලිකේෂන් ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ. හැම එකටම ප්‍රොසෙසින් ටයිම්ස් වැඩි වෙගෙන යනවා. අඩුම තරමේ කියන්නේ සිටිසන්ෂිප් එක ගන්න ඉන්න අයගෙත් ඒ කියන්නේ PR ඉඳලා අවුරුදු 3ක් ඉඳලා සිටිසන්ෂිප් එක ගන්න ඉන්න අය ඉන්නවනේ. එයාලගෙත් ලොකු බැක්ලොග් එකක් තියෙනවා. ඒකත් මාස සාමාන්‍ය මාස 3-4න් දුන්න එක දැන් මාස 6-12 වගේ ලෙවල් එකට ගිහිල්ලා තියෙනවා. ඉතින් එන්නේ ඒ ප්‍රොසෙසින් ටයිම්ස් වැඩි වෙනවා කියන්නේ හරි අමාරුයි. ඒ කියන්නේ මිනිහෙක්ට ප්ලෑන් කරගන්න තියෙන්න බෑ තමන්ගේ ජීවිතේ. ඉතින් ඒ ප්‍රොසෙසින් ටයිම්ස් අවුරුදු 5-10 වගේ යන සමහර ප්ලෑන්ස් උත් තියෙනවා. සමහර ඒරියාස් උත් තියෙනවා. ඉතින් එහෙම ඇත්තටම මේ තියන්න බෑනේ මේ සිස්ටම් එකක් ඇතුලේ. ඉතින් ඒ ටික චේන්ජ් කරයි කියන එකට කරන එක මම බලාපොරොත්තු වෙනවා. ඉතින් 2012 ගත්තොත් ඇත්තටම ලොකු බෑක්ලොග් එකක් තිබිලා තියෙනවා. ෆොරෙන් ස්කිල් වර්කර් ඇප්ලිකේෂන්ස් ගොඩක් මේ ඇතුලේ කැරකි තිබිලා තියෙනවා. මෙයාලට ප්‍රොසෙස් කරගන්න බැරුව. ඉතින් අන්න ඒක තමයි මේන්ලිම රීසන් එක මෙයාලා රීසෙට් එකක් කරපු. ඉතින් 2025 අර තරම් අමාරු නෑ. හැබැයි දැනුත් යම් කිසි ලෙවල් එකකට අර මං කියපු විදිහට ප්‍රොසෙසින් ටයිම්ස් වැඩි වෙගෙන යනවා. ඊට අමතරව මෙයාලා ගොඩක් කතා කරනවා හෙල්ත් කෙයාර් සිස්ටම් එකට තාම දරන්න බෑ මෙච්චර මිනිස්සු ප්‍රමාණයක් සහ හවුසින් සිස්ටම් එකට මෙච්චර මිනිස්සු ප්‍රමාණයක් දරන්න බෑ කියන එක දැන් මේ 2025 දී. ඇත්තටම හවුසින් ප්‍රශ්න ගත්තොත් ටොරොන්ටෝ වැන්කූවර් මං හැමදාම ඔයාලට කියනවා ගොඩක් අමාරුයි රෙන්ට් කරන්න සෑහෙන වැඩි. කියන්නේ ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් නම් මං හැමදාම කියන එක හිතන්නවත් එපා. ස්ටුඩන්ට් ෆී එකයි තමන්ගේ ලිවිං කොස්ට් එකයි දෙකම මෙහි ඇවිල්ලා හොයාගන්න පුළුවන් කියලා ඒක කරන්න බෑ. ඒ තරමට කොස්ට් එක වැඩි ඔය සිටිස් වල. දැන් සස්කච්වාන් වගේ පළාතට આવොත් හවුසින් කියන එක ඒ තරමට අමාරු නෑ. දැන්ටත් සාමාන්‍යයෙන් හොයාගන්න පුළුවන් ලෙවල් එකේ තමයි තියෙන්නේ. ඉතින් ඔය ඔක්කොම මං දැන් කතා කරපු වලින් ඔයාලට තේරෙන්න ඕනේ මේ කරන්න යන්නේ නැවතත් කන්ට්‍රෝල් ප්‍රොසීඩියර් එකේ ඉස්සරහට කරගෙන යන්න තමයි තියෙන්නේ. තව සමහරලාට පොඩි කන්ට්‍රෝල්ස් ඇති වෙයි. මේ තියෙන සිස්ටම් එකේ මං හිතන්නේ අර ලොකු රීසෙට් එකක් කරයි කියලා 2012 වගේ. හැබැයි යම්කිසි ලෙවල් එකට තව කන්ට්‍රෝල් කරලා මේක ඉස්සරහට කරගෙන කැනඩාවර මං හැමදාම කියනවා වගේ කැනඩාවේ ඉකොනොමි එකට කන්ට්‍රිබියුට් කරන්න පුළුවන් අය විතරක් ගන්න මේ කැනඩාවේ සිස්ටම් එක හදයි කියන එක තමයි මමත් හිතන්නේ. ඒක කැනඩාවේ පැත්තෙන් ගත්තොත් ඉතින් හරි ඇත්තටම නිකන් රටකට මිනිස්සෙක් ගෙනල්ලා ඒක එයා මත කැනඩාව මත මේ මිනිස්සයා යැපෙනවා නම් වැඩක් නැහැ. තව රටකට මිනිස්සෙක් ගෙන්න ගන්න. මේ මිනිස්සයාගේ මොකක් හරි කන්ට්‍රිබියුෂන් එකක් තියෙන්න ඕනේ. ස්ටුඩන්ට් විදියට ආවම ඒ වෙලාවෙම කන්ට්‍රිබියුෂන් එකක් එනවා. මොකද සල්ලි ප්‍රමාණයක් රට ඇතුළට එනවා ඒ ස්ටුඩන්ට් එන එකත් එක්ක. ඉතින් ඒ වගේ මොකක් හරි කන්ට්‍රිබියුෂන් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඔය ටික තමයි මට අද මේන්ලි කතා කරන්න ඕනුනේ. ඔයාලා බය වෙන්න එපා. මම දැකලා මම කියන්නේ මට මේ ගොඩක් මෙසේජස් දාලා තිබ්බා මේ ලොකු චේන්ජ් එකක් එනවා කියලා තියෙනවා. චේන්ජස් එනවද මේක නතර කරලා දායිද? එහෙම නතර කරලා දාන්නේ නැහැ. තව කන්ට්‍රෝල් වෙලා ස්ට්‍රික්ට් වෙලා මේ ප්‍රොසීඩියර්ස් ඉස්සරහට ගෙනියයි. ඔයාලගේ ප්‍රොෆයිල් එක හරිනම් ඔයාලගේ දැන් ස්ටුඩන්ට් විදියට එන්න ඉන්න කෙනෙක් හරි ජෙනුයින් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. මම ඒකට කරන්න ඕන දේ කලින් වීඩියෝ එකත් මම කතා කරන්න ඒජන්සි එකට යාලා කරලා දෙයි. හැබැයි ඔයාලගේ ප්‍රොෆයිල් එක ජෙනුයින් නම්. ඒ වගේම තමයි ඔයාලගේ ප්‍රොෆයිල් එක හරියට තියෙනවා නම් PR සඳහා යමටත් තවමත් අවස්ථාව තියෙනවා කියන එක මම වෙලාවේ කියන්නම ඕනේ. ඉතින් එහෙනම් ওই ටික තමයි මට අද මේන්ලි කතා කරන්න ඕනුනේ. මම හිතනවා ඔයාලා යම්කිසි අප්ඩේට් එකක් ලබා ගන්න ඇති කියලා. ඉතින් එහෙනම් සියලු දෙනාටම ජය වේවා. රැඳී ඉන්න SL Vibe in Canada YouTube channel එකත් එක්ක ඉස්සරහටත් මේ වගේ ගොඩක් අප්ඩේට්ස් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.